Hello everyone, welcome back to our YouTube channel. ඔන්න අද ෆුකටල ගත කරපු ලස්සන දවසක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි ආවේ. ඉතින් උදේම අපි බ්‍රෙක්ෆාස්ට් අරගෙන අපි යනවා දැන් ලස්සන තැනක් බලන්න. ඉතින් අපි ෆුකට ආවේ මෙන්න මේ තැනට යන්න බලාගෙන තමයි. ඉතින් මේ අපි අද යන්නේ අයිලන්ඩ් ටුවර් එක. ඉතින් යන අතරමඟ මෙන්න මේ වගේ එක්කුත් දැක්කා මේ යාළගේ වෙඩින් එකක්. ඉතින් එයාගේ ගෲම් බ්‍රයිඩ් ගෙදරට යන සීන් එක තමයි ඔයාලා එතන දැක්කේ. ඉතින් ඔන්න කොහොම හරි අපි ආවා අපේ ටුවර් එක යන්න ස්ටාර්ට් කරන තැනට. මෙතන තමයි මේන් පියර් එක තියෙන්නේ. ඉතින් යාළගේ පියර්ස් කිහිපයක් තියෙනවා. මේ තියෙන්නේ අපි බුක් කරපු ටුවර් එකකින් අපව එක්කන් ආපු පියර් එක. ඉතින් අපි බලමු මොකද මෙතන වෙන්නේ කියලා. ඉතින් මේක බුක් කරපු වෙබ්සයිට් එක මම ඔයාලට පහලින් මෙන්ෂන් කරලා තියනම් මට දැන් අමතකයි. ඉතින් මුලින්ම මෙතන ආවට පස්සේ අපිට තියෙන අපේ නම ගම ලියලා ඒ ෆෝම් එක ෆිල් කරන්න. ඊට පස්සේ මෙතන යාළගේ පොඩි ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් දෙනවා. මොනවද කරන්න ඕනේ, කොහෙද යන්නේ, ඒ වගේ විස්තර කියලා දෙනවා. ඉතින් මෙතන පොඩි ෂොප් එකක් තියෙනවා. ඔයාලට ඇඳුම් පර්චේස් කරන්න පුළුවන්. ඒ වගේම ලයිට් බ්‍රෙක්ෆාස්ට් එකකුත් යාලා අරේන්ජ් කරලා තියෙනවා කුකීස් ඇන්ඩ් ඩ්‍රින්ක්ස් වලින්. ඉතින් මේ විදිහට තමයි ඒ ප්ලේස් එක තියෙන්නේ. ඉතින් මෙතන ගොඩක් කට්ටිය එනවා. මෙතන යාළගේ සෙක්ෂන්ස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ එක එක කට්ටිය කරන ටුවර්ස් ගොඩක් තියෙනවා. ඉතින් අපි බුක් කරපු ටුවර් එක අපි ආපු වාහනේ එක්කන අපිව මෙතන එක්කන ඇවිල්ලා අපිව මෙතනින් ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා. ඉතින් මේ ටුවර් එකටත් අපිට ට්‍රාන්ස්පෝර්ට් අපිට හම්බ වෙනවා. ඉතින් ඔයාලත් මේ ටුවර් එක බුක් කරනවා නම් ට්‍රාන්ස්පෝර්ට් සහ ලන්ච් ඉන්ක්ලූඩ් වෙන විදිහට ටුවර් එක බුක් කරන්න. ඒකේ පැකේජස් ගොඩක් තියෙනවා. ඔයාලට ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා බැලුවාම පැකේජස් ටික පෙන්නනවා. ඉතින් හරිම ලේසි යූසර් ෆ්‍රෙන්ඩ්ලි වෙබ්සයිට් එකක්. ඉතින් ඔයාලා එකෙන් හැම දෙයක්ම ඉන්ක්ලූඩ් වෙන එකක් බුක් කරන්න. මොකද ඒක ඔයාලට ගොඩක් ලේසි. ඉතින් මෙන්න මෙයා තමයි අපිට මෙතන ඩෙමොන්ස්ට්‍රේෂන් එක කරේ. ඉතින් එයා කියලා දෙනවා කරන්න ඕන දේවල්, අපි යන දෙන තැන්, ලන්ච් ගන්න මොනවද ඒ ඔක්කොම අපිට කියලා දෙනවා. ඉතින් ඊට පස්සේ අපිට වෙනම අපේ ගෲප්ස් හදනවා. ගෲප්ස් හදලා ඒ ගෲප් එකට ටුවර් ලීඩර් කෙනෙක් වගේ කෙනෙක්ව සයින් කරනවා. ඉතින් එයා තමයි අපිට එතනින් එහාට හැමතැනදීම අපිව ගයිඩ් කරන්නේ. ඉතින් මේක හරිම සේෆ්, ඒ වගේම හරි ක්ලියර් ප්‍රොසෙස් එකක් තියෙන ටුවර් එකක්. ඉතින් මට highly recommend කරන්න පුළුවන් මේ ටුවර් එක ඔයාලට. මම පල්හැද දාන්නම් මම කොහොමද මේක බුක් කරේ කියලා. ඔන්න ඉතින් එතන දැන් රෙජිස්ට්‍රේෂන් වත් ටික ඔක්කොම ඉවර කරලා අපි දැන් මේ යන්නේ අපේ බෝට් එකට නගින්න. ඉතින් චොටි දුරක් පයින් යන්න තියෙනවා. ඉතින් අපේ ගයිඩ් අපිව එක්කගෙන යනවා මෙන්න මේ විදිහට අපිට යන්න තියෙන බෝට් එකට. ඉතින් හරිම ලස්සනයි ඒ ලොකේෂන් එක. ඉතින් බෝට්ස් ගොඩාක් තියෙනවා. ඉතින් ඔන්න අපි දැන් අපේ බෝට් එකට නැග්ගා. මේක ස්පීඩ් බෝට් එකක්. මේකේ මම හිතන්නේ 25ක් විතර ඉන්නේ නැති. ඉතින් මේ වගේ තමයි අපිට කැමති තැනක වාඩි වෙලා යන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ ටුවර් එක මොන වගේද කියලා. ඉතින් මේ ටුවර් එකේ අපේ ෆස්ට් ස්ටොප් එක උනේ මංකි බීච් එක. ඉතින් මෙතනට මංකි බීච් එක, මංකි අයිලන්ඩ් එක, මංකි කේව් එක කියලා කියනවා. ඉතින් මෙතන ඔක්කොම ළමයි ඉන්නේ මංකීස්ලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි බෝට් එකේ ඉඳලා බැලුවේ. මෙතන සමහර දවස් වලට වතුර අඩු දවස් වලට මෙතන බහින්නත් පුළුවන්. හැබැයි අපි ගියපු දවසේ නම් වතුර චුට්ටක් වැඩි වෙලා තිබුණේ. ඒ නිසා අපි බෝට් එකේ ඉඳන් තමයි මෙතන බැලුවේ. ඉතින් මෙතන තමයි මේ ටුවර් එකේ ෆස්ට් ස්ටොප් එක උනේ.
ඉතින් එතන විනාඩි 15ක් 20ක් විතර ඉඳලා අපි යනවා ඊළඟ අපේ ස්ටොප් එකට. ඉතින් ඊළඟට අපිට තියෙන්නේ ස්නෝකලින් කරන්න. නැත්තම් පොඩි ස්විම් එකක් දාන්න. ඉතින් යාලා ඩීප් එක අඩු තැනකට වගේ තමයි යන්නේ. උනාට අපි ගියපු දවසේ නම් එතන චුට්ටක් ඩීප්. ඉතින් අපිට ස්නෝකලින් ඉක්විප්මන්ට්ස් දෙනවා, ලයිෆ් ජැකට් දෙනවා. ඉතින් මේ වගේ අපිට බැහැලා මෙතන විනාඩි 30ක් වගේ පොඩි ස්විම් එකක් දාන්න පුළුවන්. ඉතින් අපි දැන් චුට්ටක් බැහැලා පොඩි ස්විම් එකක් දාම. එතන ලස්සන මාළුත් ඉන්නවා. ඉතින් හරිම ලස්සන තැනක් එතන. චුට්ටක් වතුර නම් වැඩි චුට්ටක් ඒ වුණාට හරිම ලස්සන තැනක්. ඉතින් අපි ස්විම් එකක් දාලා ඇවිල්ලා මේ විදිහට ෆොටෝස් ටිකකුත් ගත්තා. එතන ලස්සනයි. ඉතින් ඒකේ අපි එක්කන් ගිහපු ගයිඩ් අපිට හැම දෙයක්ම ගයිඩ් කරනවා. සහ යාලා ගොඩක් විමසිල්ලෙන් බලාගෙන ඉන්නේ. මොකද හදිසි හරි කරදරයක් වුණොත් එයාලා ඉක්මනට ඇවිල්ලා අපිව බේර ගන්නවා. ඉතින් එතන ගොඩක් කට්ටිය එතන තමයි නවත්තන්නේ. ඉතින් එයාලා මාක් කරලා තියෙනවා යන්න පුළුවන් ඒරියා එක. ඉතින් හරිම ලස්සන තැනක් එතන ස්විම් එකක් දාන්න. ඉතින් මේ විදිහට තමයි අපේ සෙකන්ඩ් ස්ටොප් එක අපි බැලුවේ. ඉතින් ඊට පස්සේ අපි කෙලින්ම එක්කන් ගියේ අපි ලන්ච් ගන්න අයිලන්ඩ් එකට. ඉතින් මේ තියෙන්නේ අපි ලන්ච් ගන්න රෙස්ටුරන්ට් එක. ඉතින් අපි බීච් එක එකේම තමයි එතන ගිහලා ලන්ච් ගන්න. එතන ඉන්න ඔක්කොම කට්ටිය ඒ වගේ. ඉතින් මේ විදිහට තමයි එතන බුෆේ ලන්ච් එකක් තිබුණේ. වෙස්ටර්න් හැම දෙයක්ම ඉන්ටර්නැෂනල් බුෆේ එකක් වගේ. ඉතින් ගොඩක් කට්ටිය හිටියා. ඉතින් ඔයාලටත් එතන ඉඳලා ලන්ච් එක ගන්න පුළුවන්. ලන්ච් එක ගත්තට පස්සේ තමයි තව තියෙන ලස්සන ලොකේෂන්ස් වලට ඊළඟට යන්න තියෙන්නේ. ඉතින් මේ තමයි අපේ ලන්ච් එක ගත්ත විදිහ. ඉතින් කෑම සාමාන්‍ය විදිහට රසයි. අර ලොකු රසක් නැහැ. හැබැයි කන්න පුළුවන් ගානට රසට තිබුණා ලන්ච් එක. ඉතින් මේ වගේ තමයි ඒ අයිලන්ඩ් එක. ඉතින් එතනත් විනාඩි 45ක් වගේ අපිට දෙනවා. ඉතින් ලන්ච් එක අරගෙන ඒ අයිලන්ඩ් එකේ අපිට ඇවිදින්න පුළුවන්. නැත්තම් බීච් එකට වෙලා පොඩ්ඩක් ඉන්න පුළුවන්. ඉතින් මේ වගේ තමයි ඒ ඒරියා එක තිබුණේ. ඉතින් ලන්ච් එකෙන් පස්සේ අපි ආවේ වයිකින් කේව්ස් වලට. ඉතින් මේ ඔයාලට පේන තියෙන වයිකින් කේව්ස්. ඉතින් මේකත් අපිට බෝට් එකේ ඉඳන් තමයි බලන්න පුළුවන් උනේ. මොකද වතුර ලෙවල් එක වැඩි නිසා අපිට ඒ ළඟට ඇතුළට ගිහිල්ලා බලන්න බෑ. එහෙම නැත්නම් වතුර අඩු දවස්වල මෙතනින් ඇතුළට ගිහින් බලන්න පුළුවන්. හැබැයි අපි බැලුවේ බෝට් එකේ ඉඳලා. ඉතින් ඊට පස්සේ වයිකින් කේව් එකෙන් පස්සේ අපි ගියේ තවත් ලස්සන තැනක් බලන්න. එහෙනම් අපි යමු ඊළඟට කොහෙද ගිහින් කියලා බලන්න. ඉතින් මෙතන තව එයාලගේ ලස්සන ස්පොට් එකක්. මෙතන මේ එයාලගේ ලොන්గ్ ටේල් බෝට්ස් කියලා එයාලගේ ට්‍රැඩිෂනල් බෝට් එක. මේක තමයි එයාලගේ තිබුණු පරණම ලස්සන බෝට් එක. ඉතින් මෙතන එයාලා පොඩ්ඩක් නවත්තනවා. ඕනනම් අපිට පුළුවන් මේ බෝට් එකක් හය කරගෙන මේ බෝට් එකේ පොඩි රවුමක් ගිහිල්ලා එන්න, ෆොටෝස් ගන්න, ඒ වගේ දේවල් කරන්න. ඉතින් ප්‍රයිස් එක චුට්ටක් වැඩි. ඔයාලා යනවා නම් කට්ටියක් එකතු වෙලා මේක arrange කරගන්න පුළුවන්. ඉතින් අපි නම් ගියේ නැහැ. ඉතින් අපි එතන චුට්ටක් වටේ වීඩියෝස් කරලා ෆොටෝස් අරගෙන අපි දැන් මේ යන්නේ මේ ටුවර් එකේ highlight එක බලන්න. එහෙනම් එන්න මාත් එක්ක මේ ලස්සන මායා බීච් එක බලන්න යන්න. ඉතින් බෝට් එකේ බහලා මේ වගේ පොඩි වෝකින් එකක් තියෙනවා මායා බේ එකට යන්න. ඉතින් සෙනගත් ගොඩක් හිටපු නිසා අපි දෙන්න ඉක්මනට ගියා. මොකද සෙනග පිරුණොත් එහෙම එතන ෆොටෝස් ගන්න චුට්ටක් අමාරු නිසා. ඉතින් යන අතරමඟ මේ වගේ ලස්සට එයාලා ඩෙකෝ කරලා තිබුණා. ලස්සනට arrange කරලා තිබුණා. ඉතින් හරිම ලස්සනයි එතනත්. ඉතින් ඔයාලා දන්නවා ඉතින් මායා බේ කියන්නේ හරිම ලස්සන තැනක්. ඉතින් අපි බලමු එහෙනම් එතන කොහොමද තිබුණේ කියලා අපි ගියපු දවසේ. ඉතින් මේ ඔයාලට පේන තියෙන්නේ මායා බේ එක.
ඉතින් හරිම ලස්සනයි එතන. ඔයාලට පේනවනේ ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් වතුරත් චුට්ටක් විතර එදා අපි ගිහපු දවසේ චුට්ටක් වැඩි. ඒ වුණාට අපිට ෆොටෝස් ගන්න වීඩියෝස් ගන්න එහෙම පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපිත් ඇවිදලා ෆොටෝස් වීඩියෝස් ගොඩක් ගත්තා. ඉතින් අපේ ටුවර් ලීඩ් අපිට ගොඩක් උදව් කරා ෆොටෝස් වීඩියෝස් ගන්න. ඉතින් හරිම ලස්සන තැනක් ඒක. ඔයාලත් යනවා නම් අනිවාර්යෙන් මිස් නොකර මායා බේ එකත් ඔයාලගේ ටුවර් එකට ඇඩ් කරගන්න. ඉතින් දැන් අපි මායා බේ එකේ ඇවිදලා ෆොටෝස් අරගෙන දැන් අපි මේ ලෑස්ති වෙන්නේ අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට යන්න. ඉතින් අපිට මෙතන මං හිතන්නේ පැයකමාරක් වගේ තමයි ටයිම් එක හම්බුනේ මෙතන එක්ස්ප්ලෝර් කරන්න. ඊට පස්සේ අපි එයාලා කියපු ටයිම් එකට එතන පියර් එක ගාවට ඇවිත් ඉන්න ඕනේ බෝට් එකට යන්න. ඉතින් මේ විදිහට තමයි අපේ මායා බේ එකේ ටුවර් එක ඉවර වුනේ. එහෙනම් අපි බලමු ඊළඟට අපි කොහෙද යන්නේ කියලා. ඔන්න ඉතින් අපි අපේ අන්තිම නැවතුම් වලට ආවා. ඉතින් මෙතන තවත් පොඩි අයිලන්ඩ් එකක් බීච් එකක් තියෙනවා අස්සන. ඒ වගේම රෙස්ටොරන්ට්ස් කැෆේස් වගේ පොඩි ඒවා තියෙනවා. ඉතින් මෙතනත් ඔයාලට පැයක් වගේ දෙනවා. පොඩක් රෙස්ට් කරලා මොන හරි කාලා බීලා පොඩි ස්විම් එකක් දාලා චේන්ජ් කරගන්නවා නම් චේන්ජ් කරගෙන අපි ගමන ඉවර කරන්න. ඉතින් මෙතන එනකොට අපි ටිකක් හවස් වෙලා තිබුණේ. ඒ වෙලාවේ නිකන් සන්සෙට් එක වගේ. ඉතින් හරිම ලස්සනයි ඒ වෙලාවේ. මම ඔයාලට ෆොටෝස් ටිකක් දාන්නම්. සන්සෙට් එකත් හරිම ලස්සනට තිබුණා. ඉතින් අපිත් මෙතනට ඇවිල්ලා අපි චේන්ජ් එකක් දාගෙන මොන හරි පොඩ්ඩක් බීලා අපිට පුළුවන් ඊළඟට අපේ ගමන අවසන් කරන්න. ඉතින් එයාලා අපිට ටයිම් එකක් කියනවා මේ වෙනකොට රෙඩි වෙලා ඉන්න කියලා. ඉතින් මෙතනත් හරිම ලස්සන අයිලන්ඩ් එකක්. ඒක හරිම ලස්සනයි ඉතින්. ඉතින් ඔන්න අපි අපේ අයිලන්ඩ් ටුවර් එක එන්ඩ් කරන් තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපි බෝට් එකට නැග්ගට පස්සේ යාලා අපිට මේ වගේ ෆෘට්ස් දුන්නා. හරිම රසයි. මාර්ම රසක් තිබුණේ ෆෘට්ස්. ඇත්තටම තායිලන්ඩ් වල ෆෘට්ස් මාර රසයි. ඉතින් මේ අපේ ටුවර් ලීඩර් තමයි අපිට මේ ෆෘට්ස් දුන්නේ. අපිට ඇති තරම් අරන් කන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවත් එක්ක ඒ දේ නම් ඇත්තටම දිව්‍ය භෝජනයක් වගේ මාර්ම රසයි. මොකද ඒ වෙලාව චුට්ටක් රස්නේ අපිට ටයර්ඩ් වෙලා හිටියේ ගොඩක් අය. මොකද මේක පැය 6ක 7ක වගේ ටුවර් එකක්. ඉතින් හරිම ලස්සන ටුවර් එකක්. ඉතින් අපි අපේ ටුවර් එකත් එක්ක ෆොටෝ එකක් ගත්තා. ඉතින් මේ විදිහට තමයි අපි ටුවර් එක එන්ඩ් කරලා ආපහු පියර් එකට ආවේ. ඉතින් පියර් එකට ඇවිල්ලා අපිට ආපහු හොටෙල් එකට යන ට්‍රාන්ස්පෝර්ට් එක හම්බ වෙනවා. සහ එයාලා අපි මෙන්න මේ වගේ ෆොටෝස් ගත්තා. ඔයාලට ඕන නම් ඒ ෆොටෝස් පර්චේස් කරන්න පුළුවන්. හැබැයි ටිකක් ගන්න. ඉතින් මේ විදිහට තමයි අපි අපේ අයිලන්ඩ් ටුවර් එක එන්ඩ් කරේ. ඉතින් හරිම ලස්සන ටුවර් එකක්. ඉතින් මේ වගේ තව ලස්සන vlogs ගොඩක් තියෙනවා ඔයාලට අරන් එන්න. එහෙනම් මාත් එක්ක දිගටම ඉන්න. ලස්සන vlogs ගොඩක් බලන්න. එහෙනම් මං කියනවා ඔයාලා හැමෝටම සුබ දවසක්. bye.